හරි ළමයි. එතකොට රයිට්. ඒතර ඔය කියන සාධක අපි සමාජකරණයේ තියෙන වැදගත්කම අපි ඔය විදිහට කතා කරනවා. හරිද? ඒතර සමාජකරණයේ භාවිතනේ අපි අහන්නේ. ඒතර සමාජකරණය සිදු කිරීමෙන් සමාජකරණයේ දින භාවිත අපි කියනවා භූදර්ශනය පිළිබඳව තොරතුරු ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ භූමියේ පවතින ස්වභාවය ගැන තොරතුරු ලබා ගන්න පුළුවන් සමාජකරණය තුලින්. තව ගත්තොත් එහෙම භූමියේ බෑවුම් වගේ දේවල් නැත්නම් භූමියේ ස්වභාවය වගේ දේවල් ඇසුරේන්දු කරන්න පුළුවන්. හරිද? භූමියේ ස්වභාවය ඇසුරේන්දු කරන්න පුළුවන්. හරි. මේ සමෝචකරණයේ භාවිත භූමියේ ස්වභාවය ඇස්තමේන්තු කළ හැකියි. හරි. භූමියේ ස්වභාවය ඇස්තමේන්තු කළ හැකියි. හරිද? ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් තව මොන වගේ දෙයක්ද? භූදර්ශනය පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් භූදර්ශනය පිළිබඳ. හරි. භූදර්ශනය පිළිබඳ තොරතුරු ලබාගත හැකියි. භූදර්ශනය පිළිබඳ තොරතුරු ලබාගත හැකියි. හරිද? එතකොට ඔන්න කියන සාධන අපිට කියන්න පුළුවන් සංවර්ධන ව්‍යාප්තිය සඳහා මාර්ග ජලාශ ගුවන්තොටුපොළ වගේ සංවර්ධන ව්‍යාප්තිය සඳහා මෙන්න මේ සමෝචකරණයේ වැදගත් වෙනවා අපිට. හරි. සමෝචකරණය අපිට වැදගත් වෙනවා. ඒ වගේම සියලුම සිවිල් ඉංජිනේරු ඉදිකිරීම සඳහා ජලාශ ඇලිවේලි වගේ දේවල් ඉදිකිරීමේදී සමෝචකරණය කියන එක අපිට භාවිතා කරන්න පුළුවන් ළම. හරි. තව ගත්තොත් එහෙම යුදමේ කටයුතු වලදී භූමිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. හරි. භූමිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න මේක යුදමේ කටයුතු වලදී භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ළඟා විය නොහැකි තැන්වල මිනුම් කටයුතු සිදු කරගන්න. ඒ වගේම ජලාශ වල ධාරිතාව වගේ දේවල් ගණනය කරගන්න. හරි. ඔන්න වගේ දේවල් අපි කියන්නේ ජල වහන පද්ධති, විදුලි සම්ප්‍රේෂණ පද්ධති වගේ දේවල් නැත්නම් කෘෂිකාර්මික සමෝචකරණය නැත්නම් කියනවා කෘෂිකාර්මික වැඩි නැත්නම් කෘෂිකාර්මික කටයුතුවලදී භෝග වගා කරන කෘෂිකාර්මික කටයුතුවලදී භෝග වගා කරද්දී ගල් වැටි, ශාක වැටි, හෙල්මලු වගේ දේවල් දානකොට අපිට ඒ කියන්නේ කෘෂිකාර්මික භූමි පෙදේ ඉවරදී සැලසුම් කරගත්තී අපිට මේ සමෝචකරණයේ භාවිතා වෙනවා. හරිද? ළඟා විය නොහැකි ස්ථානයක පාඩම් ලබා ගන්න, ජලාශවල ධාරිතාව වගේ දේවල් ගණනය කරගන්න, සියලුම ඉදිකිරීම් කටයුතු සඳහා, සිවිල් ඉංජිනේරු කටයුතු සඳහා මේ යුදමේ කටයුතු වලදී භූමිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. මෙන්න මේ කියන සාධක අපිට ඔන්න ඔය කියන සාධක විදිහට අපි ගන්නවා මොනවද? සමෝචකරණයේ භාවිතා විදියට. සමෝචකරණයේ තියෙන භාවිත විදියට. හරිද? ඒක සරල ප්‍රශ්නයක් විදිහට තමයි මේක අහුවොත් දාන්නේ සමෝචකරණයේ තියෙන භාවිතය කියලා. හරිද? රයිට්. ඒකට ඔයාලට ඊළඟ ප්‍රශ්නේ ඉඳලා අපෙන් අහනවා මොකක්ද අහලා තියෙන්නේ? බිම් සැකසීමේ ශිල්පකම හඳුන්වා දී ඒ අවස්ථාවල භාවිතා කරන උපකරණ සඳහන් කරන්න. හරි. එතකොට ඒ වගේ ළමයි සිම්පල් ප්‍රශ්න. හරි. බිම් සැකසීමක් කියලා කියන්නේ අපි කියනවා පස පෙරලීම, කැපීම, මිශ්‍ර කිරීම වැනි ක්‍රියා අපි කියනවා මොකද්ද? සිදු කරලා භූමිය භෝග වගාවට සුදුසු පරිදි සකස් කිරීමට අපි කියනවා කියලාද? බිම් සැකසීම කියලා. හරි. ඔය ළමයි බිම් සැකසීමේදී වෙන්නේ මොකද්ද? අපි දන්නවා භූමිය හැරීම, කැපීම, මිශ්‍ර කිරීම වගේ දේවල් වෙනවා. ඔය යාන්ත්‍රික කටයුතු මගින් මොකද කරන්නේ? පස සකස් කරගන්න. හරිද? එතකොට මේ භූමිය හැරීම නැත්නම් භූමිය මිශ්‍ර කිරීම, භූමිය හැරීම, පෙරලීම වැනි විවිධ යාන්ත්‍රික කටයුතු සිදු කර භෝගගාවට සුදුසු පරිදි පස සැකසීමට අපි කියනවා බිම් සැකසීම කියලා. ඒතකොට බිම් සැකසීම ප්‍රධාන ආකාර තුනක් යටතේ අපි ඉගෙන ගන්නවා යාන්ත්‍රීකරණයේ පාඩමේ. එකක් තමයි ප්‍රාථමික බිම් සැකසීම. අනිත් එක තමයි ද්විතීයික බිම් සැකසීම. නේද? ද්විතීයික බිම් සැකසීම. හරිද? අනිත් එක ඉතින් අපිට කතා කරනවා මොකද්ද? අතුරු යත් කෑම. හරි. අතුරු යත් කෑම. මේ ප්‍රාථමික බිම් සැකසීමේදී වෙන්නේ ප්‍රධාන වශයෙන් මොකද්ද ළමයි? ප්‍රාථමික බිම් සැකසීම වෙනවා තද වෙලා තියෙන පස විවෘත කරලා පස පෙරලීමට ලක් කරලා බුරුල් කිරීමක් කරනවා. හරි. එතකොට උදැල්ල, හැඩලැලි නගුල, තැටි නගුල, හරි නගුල් වර්ග විශේෂයෙන් භාවිතා කරනවා මෙන්න මේ ප්‍රාථමික බිම් සැකසීම. ප්‍රාථමික බිම් සැකසීමලා වෙන්නේ තද වෙලා තියෙන පස ඒ කියන්නේ පළවෙනියටම කරන්නේ ප්‍රාථමික බිම් සැකසීම. තද වෙලා තියෙන පස පොර පෙරලලා විවෘත කරලා හැරීම ලක් කරලා පස පුරුල් කරලා වල්වල මර්දනයක් සිදු කරනවා. හරි.
මේ උදැල්ල මුල්ලුව ඊපස්සේ දැන් ගොඩාක් දුරට අපි නගුල් වර්ග මෝල් බෝල් නගුල කැඩලාලි නගුල තනි නගුල පරිවර්තක නගුල වගේ නගුල් වර්ග භාවිත කරනවා මෙන්න මේ ප්‍රාථමික සැකසීම තුළදී හරිද රයිට් ඊළඟට ගත්තොත් එම් ද්විතීයික සැකසීම අපි ගන්නවා මෙන්න මේ දෙවෙනි එක මේක තියෙන්නේ අර කලින් සකස් කරගත්ත ප්‍රාථමික සැකසීමෙන් පසුව සිදු කරන ලබන සියලුම ක්‍රියාකාරකම් හරිද එතන මේකෙදි සැහැල්ලු සැකසීමක් කියලා අපි කියනවා ඒතකොට මේකේ විශාල පස්කට කුඩා කැවිලි බවට කාට් කරලා ගල් මුල් වගේ දේවල් තියෙනවා නම් ඉවත් කරලා දානවා. ඒතකොට රොටවේටරය ඊට පස්සේ කොකුණ නගුල් ඊට පස්සේ සියලුම පෝරු වර්ග අපි මෙන්න මේ ද්විතීයික සැකසීම ක්‍රියාවලියේදී භාවිත කිරීමක් කරනවා තමයි පෝරු වර්ග. හරි. රයිට් ඊට පස්සේ අතුරු ඇග්ගෑම කියලා කියන්නේ අපි කියනවා අතුරු ඇග්ගෑමේදී වෙන්නේ භෝග ශ්‍රේෂ්ඨය සම්පාදනය කරාට පස්සේ කියන්නේ පසට සිදු කරන ලබන සියලුම ක්‍රියාකාරකම්. ඒ කියන්නේ භෝගයවට පස දුරු කිරීම, භෝගයවට පස්සේ වල්පලිපත් කිරීම. හරි. ඔන්න වගේ දේවල් කරනවා අපි ඔය කියනවා අතුරු ඇග්ගෑම කියලා. ඒත් මේකෙදි භාවිත කරන උපකරණ තියෙනවා වීඩරය නේද? කල්ටිවේටරය, උදැල්ල මුළු වගේ දේවල් භාවිත කරලා මේ අතුරු ඇග්ගෑම ක්‍රියාවලිය කරනත් සරලයි. මෙන්න මේ තුන කොහොමද කරන්නේ? මේකෙදි භාවිත කරන උපකරණ මොනවද කියලා අපෙන් ඒ අහන්නේ. right මේ ප්‍රශ්නෙට ඒ විදිහට අපිට සරලව ලියන්න පුළුවන් right ඊළඟට ආහාර ඇසුරුම් කරන්නේ විශේෂිත අවස්ථා පැහැදිලි කරන්න ආහාර ඇසුරුම් කරන්නේ කියන විශේෂිත අවස්ථා right උඩ අන්නේ වගේ කතාවක් ටික අපිට හිතන්න තියෙනවා නේ right ඒගොල්ලෝමයි අපි මොකද කතා කරන්නේ ආහාර ඇසුරුම් කරන්නේ මොකද ඇසුරුමක් කියලා කියන්නේ වෙනවා ආහාරයට අපි දන්නවනේ මේකෙදී ආහාරයට යාන්ත්‍රික ආරක්ෂාව සපයනවා. හරිද? ඒ වගේම ආහාර පරිරක්ෂණයටත් උදව් වෙනවා. ඒ වගේම ආහාරය පිළිබඳ සංවේදනකාරකම් කරනවා. ඔන්න ඔය කාරණ කරන්න පුළුවන් මෙවලකට අපි කියනවා ආහාරයක් වෙනවා කියලා හිතන්න. මෙන්න ආහාරය. උන ආහාරයේ පරිරක්ෂණ ක්‍රියාවලියට දායක වෙනවා. පරිරක්ෂණය කරනවා. හරි